සමා වෙන්න මේ මම මේ වෙලාවෙත් අහගෙන ඉන්නේ මේ අනුරු කුමාර දිසානායකගේ කතාව. ඒතකොට මේ කියන හරි සුරංගනා කතා හරි ලස්සනයි. ඇත්තටම රටක් මේ ලෝකෙම බාර දෙන්න ඉදෙනවා. මේ වගේ උන් ගොඩාක් ආවා. ගෝඨාභය ගේනකොටත් තමයි පිටරට ඉඳලා චන්දි දාන්න ආවා, චිත්‍ර ඇන්දා, කැලණි ගඟෙන් මොනවාද මන්දා මතු වුණා. ඒ වගේ ගොඩාක් දේවල් කිව්වා කරා. ඔය වගේ මාර ලස්සන කතන්දර කිව්වා. මේ රටේ මිනිස්සු අමාරුවේ දැම්මා. මේ මංගල චරිතෙත් මේ වගේම තමයි. ඔය කවුරු කොහොම කිව්වා වුණත් රනිල් වික්‍රමසිංහ කියන චරිතව අපිට බ්‍රේක් කරගන්න පුළුවන් ජනාධිපතිවරුන්ට යන්න එපා කියලා. ඒක විශ්වාස කරන්නේ නැහැ කවුරුත්. ඒ වුණාට අපිට පුළුවන් තියාගන්න යන්න එපා කියලා. ඕගොල්ලන්ගේ රැල්ලට ඔයගොල්ලෝ ඔය කියන චිම්පන්ජි පැටියට දීලා බලන්න මොකද වෙන්නේ කියලා. ඕගොල්ලන්ගෙන් ගොඩෙන්ම ගත් එක්කෙනෙක් තමයි විමල් විරවංශ කියන්නේ. ඔය ඔක්කොම එක පැටිකිරිය තියෙන්නේ. මේ තනි පුද්ගලෙක් මේ කියන බයිලා අපිටත් කියන්න පුළුවන්. ඕගොල්ලන්ට මයික් කී දුන්නොත් ඕගොල්ලන්ටත් කියන්න පුළුවන් හොරු අල්ලනවා, ගානවා, මරනවා, කොටනවා කියලා. එහෙම බුද්ධියක් නැතුව දෙයක් රටක් පාලනය කරන්න බෑ. මේ මිනිස්සයා මොකද්ද කියන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. මෙයා කියන්නේම හොරු අල්ලනවා, මහින්ද රාජපක්ෂලාව අපිත් කැමති අල්ලන්න. අපි අල්ලනවා. අපි අල්ලන්නේ ක්‍රමයකට. ඉතින් මේ මිනිස්සයාට රනිල්ව අයින් කළා මම නම් කියන්නේ මේ මිනිස්සයාට මේ දෙන්න ඕනේ මේ රට පාලනය කරන්න. මගේ නම් එකම සතුට ඒකයි. රනිල්ට වැඩිය මං කැමති අනුරට දෙනවට මේ රට. අනුර කියන ඔය කතන්දරයට දීලා බලන්න ඕනේ. මේ අපේ රටේ මිනිස්සු ඇවිල්ලා මාර ගති. ධම්මික පැණියට පොලිමේ හිටියා. හැම දෙයකටම එමනේ. කැලණි පන්සලට ගිහලා පෝට්ටුව දෙනකොට පොලිමේ හිටියා. ඔය වගේම දීලා බලලා ආයේ කුණ කාපල්ලා කොහොම කරලා කුණ කාපන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි එන්නේ හැමදාම අපි ඉදිරිපත් වුණ හැම දෙයකටම හැම කේල් මලකටම අපි ඉදිරිපත් වුණා. ඊළඟ සැරේ අපි එන්නේ ඔය ජීවිපී කාර්යය ආවේ නැහැ උඹලගේ පෝලිං වලින් බේරගන්න. අපි මැදිහත් වෙලා අපි බේරගෙන අපිට අපේ යුතුයකම අපේ රටේ මිනිසුන්ට අපි කරා. කිසිම එකෙක්ට කෙලෙුණේ නැහැ. එදා බෝම්බ පිපුරුණා. මහින්ද රාජපක්ෂ කියන එක ඌ මැදිහත් වෙලා ඌ යුද්ධේ ගුණම් කාලා ඌ හම්බ කරගත්තා. මේ සැරේ ඒ මිනිහවම ඒ මිනිහා යුද්ධය ඉවර කළා. රනිල් කියන මිනිහා යුද්ධය ඉවර කළා ඉවර වෙලා ඒ මිනිහව ආයේ කාලා බැරි තැන රට ඒ මිනිහට බාර දීලා ඉවර වෙලා ආයේ කියන ඌ හොරා ගියා. හරි ආපස්සට ගන්න රනිල් එපා. මේ කියන අනුර කියන මේ පුද්ගලයාට දීලා බලලා උඹලා ඕන සෙල්ලමක් දාපල්ලා. මම නම් කියන්නේ අපිට පුළුවන් අයින් කරනවා. අනිවාර්යයෙන්ම රනිල් ඉල්ලන්න එපා. ජනාධිපතිවරණයට දීපන් අනුර කුමාරට. දීලා මේ රට ඔය කියන විදිය ස්වයං පෝෂිත කරලා හොරු අල්ලලා මේ බීසනේ නැති කරලා ඔක්කොම කරලා කරන්න පුළුවන් නම් මේ රටේ උන්ට කියන්නේ දීපල්ලකෝ. හැබැයි මතක තියාගනින්න ඉදිරිපත් වෙන්න කවුරුත් නැහැ. එන්නෙත් නැහැ ආයේ. මේ රට ඉවරයි. දීලා බලපල්ලකෝ. මේ එකට හිටපු විමල් වීරවංශයි මූවී එක බලනකොට මහ ලොකු වෙනසක් නැහැ. මුන්ගේ නාඩි වැටෙන්නේ එකම විදියට. මේ පඩ ෂෝ එකක් දාලා මේ කියන දේවල් අපිටත් කියන්න පුළුවන්. ඕගොල්ලන්ටත් කියන්න පුළුවන්. ඕගොල්ලන් පරම්පරාවන්ටත් කියන්න පුළුවන්. මේව බොරු කතන්දර. කීයටවත් විශ්වාස කරන්න එපා. මම කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන චරිතේ දේශපාලනයෙන් මේ ජනාධිපතිවරණයෙන් නතර වෙන්න.
ආයෙ අගමැති වෙනවා. ආයෙ ජනාධිපති වෙනවා. ඊට වැඩි දැන් මට කියන්න නෑ. මොකද මුන් ඔක්කොටම වැඩි දේශපාලන දැක්මක් අපිට තියෙනවා. කවදාකවත් මේ දැන් මේ වර්තමාන ජනාධිපතිට ජනාධිපතිකම ලැබිලා නැහැ. විධායක ජනාධිපතිකම ලැබිලා නැහැ. බොරුවක් ඒක. ඊළං කාපුව අපිට කරන්න දෙයක් නැහැ. එක එකාට ඡන්දෙ දීලා. දැන් ඡන්දෙ දෙන්න යන්නේ ඔය ඊළං කාපු උන් තමයි. දීලා ඕන දෙයක් කරගත්ත දෙන්. හැබැයි මේ රටේ මිනිස්සු කැමති නම් අනුර කුමාර කියන චරිතය ජනාධිපති කරන්න අපේ රනිල් වික්‍රමසිංහ එහෙන චරිතය අපි නතර කරනවා. අපි ඡන්ද ඉල්ලන්න දෙන්නේ නැහැ. ජනාධිපති කරන්න ඕනේ අපිට. මේ රට ලස්සනට තියෙන්න ඕනේ. ඒකින්ද ඕගොල්ලන්ගේ ගනුදෙනු ඕගොල්ලෝ ওই මහින්ද රාජපක්ෂලා ওই කියන උන් එක්ක විසඳගන්න මේ ජෙනුවින් චරිතේ අයින් කරලා පැත්තකට දාන්න. එයා යම් කිසි වෙලාවකට අවශ්‍ය වුණොත් ඉල්ලන්නකෝ. මේවා ලේසියෙන් හම්බ වෙන්නේ නැති චරිත. ඒකින්ද ඔය ධම්මික පැණිය වගේ මෙයාවත් කාලා බීලා හොඳයි නම් ගන්න නැත්තම් අයින් කරලා දාන්නකෝ. ඊට පස්සේ එන එකෙක් ඔයගොල්ලෝම හොයාගන්නකෝ. අලුත් ගමනක් අලුත් රටක් හොයලා කියලානේ ගෝඨාභයටත් දුන්නේ. මෙයාටත් දීලා බලන්නකෝ. අපිට කියන්න දෙන එච්චරයි. අපේ එකම දැක්ම ඇවිල්ලා රනිල් ජනාධිපතිවරණයට එන්න ඕනේ නැහැ. මේ අනුර කුමාර කියන පුද්ගලයාට දීලා ඕගොල්ලෝ කැමති දේශපාලනේ කැමති විදියට කරලා රට හදාගන්න බලන්න. හැබැයි රට අස්ථාවර වෙනකොට ඉස්සල්ලා ගේම් ගහන්න වගේ මිනිස්සු ආයේ නැහැ. ඒ මිනිස්සු රාසිගතයි. ඒවා දැනගෙන ගහපු ගේම්. ඒකින්ද ඊළඟ සැරේ ආයේ එලවන්න දෙන්නේ නැහැ. උඹලා මෙලෝ ගනින්න. උඹලා දුන්නා නම් උඹලා මෙලෝ ගනින්න. උඹලා දීපියුන් තමයි උඹලට එලවන්න බැරුව අපි එලවල දුන්නේ.